අද අප ඔබ දැනුවත් කරන්නට යන්නේ චිකන්ගුන්යා වෛරස් රෝගය පිළිබඳවයි. ඔබ දන්නවා මේ දිනවල අපේ රටේ චිකන්ගුන්යා වෛරස් රෝගය, ඩෙන්ගු වෛරස් රෝගය, ඉන්ෆ්ලුවෙන්සා රෝගය, ඒ වගේම මියුන වගේ රෝග ගණනාවක් පැතිර යමින් පවතිනවා. මේ අතරින් චිකන්ගුන්යා රෝගය ගැන තමයි අද අපි දැනුවත් වීමට බලාපොරොත්තු වෙන්නේ. චිකන්ගුන්යා රෝගය බෝ වෙන්නේ වෛරසයක් මගින්. ඒක හරියට ඩෙන්ගු වෛරසය මගින් බෝ වෙනවා වගේ. ඒ වගේම චිකන්ගුන්යා වෛරසය පැතිරෙන්නේ මදුරෙක් මගින්. ඒක ඇත්තටම ඩෙන්ගු වෛරසය පතුරවන ඊඩිස් කාණ්ඩේ මදුරුවන් මගින්ම තමයි මේ වෛරසයත් රෝගියෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිර යන්නේ. චිකන්ගුන්යා රෝගය සාමාන්‍යයෙන් මදුරු දර්ශනයකින් පසුව දින 2කට 8කට වගේ කාලයක් ඇතුළත රෝගියාට රෝග ලක්ෂණ පහළ වෙනවා. සාමාන්‍යයෙන් හදිසියේ ඇතිවන වරු දෙකක් වගේ කාලයක් තුළ ඇතිවන තද්ද උණ ගතිය තමයි මේකේ ප්‍රධානම රෝග ලක්ෂණය. ඊට අමතරව විශේෂයෙන්ම හන්දි වේදනාව සහ මාංශපේශි කැක්කුම මෙහිදී ඉතා ප්‍රබලව පවතිනවා. විශේෂයෙන්ම මැණික් කටුව, වලලු කර සහ මේ අත්වල හන්දි ඊට අමතරව පතුලේ කකුලේ හන්දි මෙහිදී විශේෂයෙන්ම වේදනාවට ලක් වෙනවා. ඊට අමතරව මාංශපේශි කැක්කුම, ඔළුව කැක්කුම, හිස රුදාව වැනි රෝග ලක්ෂණත් මෙහිදී ඇති වෙනවා. ඊට අමතරව විශේෂිතවම ඇඟේ විශේෂයෙන්ම කඳ ආශ්‍රිතව සමහර විට රෑෂ් එකක් රතු පාට බිබිලි දැමීමක් මතුවෙනවා. කඳ ආශ්‍රිතව සහ කකුල් සහ අත් ආශ්‍රිතව දකින්නට පුළුවන්. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගවලදී දකින කැස්ස, සෙම, උගුර රිදුම වගේ රෝග ලක්ෂණ මෙහිදී පහළ වෙන්නේ නැහැ. ඊට අමතරව ආහාර අරුචිය වගේ රෝග ලක්ෂණත් මතුවෙනවා. රෝගය මතු වුණාට පසු ප්‍රතිකාර කිරීමේදී ඔබ දන්නවා වෛරස් රෝග වලට විශේෂිත ප්‍රතිකාර නැහැ. අපි කරන්නේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම. එහිදී වේදනානාශක බෙහෙත් වශයෙන් අපි පාවිච්චි කරන්නේ පැරසිටමෝල්. අපි දන්නවා ඩෙන්ගු රෝගයත් ලංකාවේ තියෙනවා. ඒ නිසා අපි ඩෙන්ගු රෝගයේදී අපි දන්නවා රුධිර පට්ටික අඩු වෙනවා. ඩෙන්ගු රෝගයේදී අපි විශේෂිත ඉබුප්‍රොෆන් වගේ බෙහෙත් වර්ග පාවිච්චි කරන්නේ නැහැ. චිකන්ගුන්යා රෝගයේදීත් අපි පරිස්සම් වෙන්න ඕනේ එවැනි ඖෂධ පාවිච්චි කරද්දී. මොකද ඩෙන්ගු රෝගය සහ චිකන්ගුන්යා රෝගය සමහර වෙලට අපිට අඳුන ගන්න, වෙන් කර ගන්න අමාරු වෙන නිසා. ඊට අමතරව රෝගියා හොඳ විවේකයක් ගත යුතුයි. ඊටත් අමතරව රෝගියා හොඳ හයිඩ්‍රේෂන් එකක්, හොඳ තෙතමනය තබා ගත යුතුයි දියර වර්ග පානය කිරීමෙන්. මේ කරුණු ටික තමයි අපි විශේෂයෙන්ම සිදු කරන්නේ. ඊට අමතරව රෝග අඳුනා ගැනීමේදී අපි වෛද්‍යවරු රුධිර පරීක්ෂණ කීපයක් සිදු කරනවා. ෆුල් බ්ලඩ් කවුන්ට් එක, ඊට අමතරව CRP ලෙවල් එක, ඊට අමතරව අපිට කරන්න පුළුවන් චිකන්ගුන්යා ඇන්ටිබොඩි ටෙස්ට් එක විශේෂයෙන්ම දවස් 5ක් විතර වගේ රෝගය වැළඳිලා ඉක්ම ගිය පසු. ඉතාමත් කලාතුරකින් රෝගයේ සංකුලතා දකින්න ලැබෙනවා. බොහෝ රෝගීන් ඉතාම සම්පූර්ණ සුවයට ඉතාමත් සුළු කාලයක් තුළදී, දින කිහිපයක් තුළදී සම්පූර්ණ සුවයටපත් වෙනවා. සමහර රෝගීන් සංකුලතාවයන්ට ලක් වෙනවා. විශේෂයෙන්ම අපි දකින්න දේ තමයි හන්දි අමාරුව සහ හන්දි ඉදිමීම. සමහර රෝගීන්ගේ මාස 2-3ක් දක්වා කාලයක් පවතින්නට පුළුවන්. එවැනි රෝගීන්ට අපිට විශේෂිත වූ ප්‍රතිකාර පාවිච්චි කරන්න වෙනවා ඔවුන්ගේ රෝග ලක්ෂණ සඳහා. චිකන්ගුන්යා රෝගය වැළඳීම පාලනය කිරීම සඳහා අපි කළ යුතු දේවල් තිබෙනවා. විශේෂයෙන් මදුරු මර්ධනය, මොකද මදුරුවෙක්ගේ මාර්ගයෙන් තමයි මේ වෛරසය ව්‍යාප්ත වෙන්නේ, අතිශයින් වැදගත්. එය ඩෙන්ගු රෝග මර්ධනයටත් උපකාරී වෙනවා. ඒකම රෝගියා මදුරු දෂ්ටන වලින් බේරා ගත යුතුයි. රෝගියාගේ වෛරසය වෙනත් පුද්ගලයන්ට වහාණය වීම වළක්වා ගැනීම සඳහා. ඊට අමතරව මදුරු ඝනත්ව පාලනය, ඇඟ වැසෙනසේ ඇඳුම් ඇඳීම, මදුරු දර්ශන වලින් බේරා ගැනීම සඳහා, ඊට අමතරව මදුරු දැල් පාවිච්චි කිරීම, මෙවැනි දේවලුත් ඉතා වැදගත්. මම හිතනවා ඔබ චිකන්ගුන්යා රෝගය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට ඇති කියලා. මේ අවස්ථාවේදී මේ ප්‍රමාණවත් කියා මම සිතනවා.